ඔයාලගේ අත් ජීවිතය කොච්චර පහසුද කියලා හිතනකොට මිලියන ගණනක් වසරකට පෙර ජීවත් වූ මිනිසුන්ට එක් දවසක් කියන්න ජීවත් වෙන්නට කොච්චර ලොකු සටනක් තිබුණාද කියලා කවදාවත් හිතලා බැලුවද? මිනිසුන්ට අද තියෙන ලෝකයේ නගර තාක්ෂණීය ආරක්ෂාව මේවා කිසිවක් නොතිබූ කාලයක් තිබුණා. ඒ කාලයේ ජීවිතය කියන්නේ හැම දවසක්ම ජීවත් වෙන්න කරන සටනක්. මිලියන ගණනක් වසර පුරාවට පෘථිවිය මිනිසුන්ට අයිති තැනක් නෙවෙයි. එහි බලය තිබුණේ ස්වභාව ධර්මයට සහ මෘගයන්ටයි. කඩා වැටෙන වියලි භූමිය, ජලය සොයා ගිය දිගු ගමන්, කුසගින්නෙන් පීඩා විඳින දවස් මේවා ඔවුන්ගේ දෛනික ජීවිතය. කොතරම් අවදානම් තිබුණත් හැබැයි ඔවුන් අතර උනේ නැහැ. ඔවුන්ට තේරුණා ජීවත් වෙන්න නම් ආහාර සොයා ගන්න ඕන කියලා. ගස්වල කොළ, පළතුරු, මුල් අතට ලැබෙන ඕනෑම දෙයක් ඔවුන්ගේ කුසට ආහාරයක් විදියට ඔවුන් ගත්තා. නමුත් මේ ලෝකයේ මිනිසුන් ඉහළින් හිටියේ නැහැ. වනයේ නියම රජවරු සිංහයෝ, කැලෑ මුර්ගයෝ, විශාල සර්පයෝ. ඔවුන්ට මිනිසා කියන්නේ ආහාරයක් විතරමයි. සෑම පියවරක්ම අවසානය වෙන්න පුළුවන් අවස්ථාවක්. රෑ වෙනකොට බිය තවත් වැඩි වුණා. අඳුරු වනයේ තුල શબ્දයක් ඇහුණත් එය මරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් එකට ඉන්න ඉගෙන ගත්තා. එකට ඉන්න එක ඔවුන්ගේ ශක්තිය වුණා. එතනින් ආරම්භ වුණේ ඔවුන්ගේ විශාලතම සොයා ගැනීමයි. ඒ තමයි ගින්න. ගින්න ඔවුන්ට ආලෝකය දුන්නා. උණුසුම දුන්නා. ආරක්ෂාව දුන්නා. මුර්ගයන්ට බිය වෙන්න පළමු වතාවට මිනිසුන්ට බලයක් ලැබුණා. කාලයත් එක්ක ඔවුන් ඉගෙන ගත්තා අද්දික භාවිතා කරන්න. ගල්, දණ්ඩ, සරල මෙවලම් මේවා ඔවුන්ගේ ජීවිත වෙනස් කළා. අපේ ආදි මිනිසා දඩයම් කරන්න, මුර්ගයන්ගෙන් ආරක්ෂා වෙන්න, ගොඩ නගන්න මිනිස් බුද්ධිය භාවිතා කරන්නට පටන් ගත්තා. ඒක තමයි මිනිසා වෙනස් වුණු මොහොත. ශක්තියෙන් නෙවෙයි බුද්ධියෙන් ජීවත් වෙන්න ඔහු ඉගෙන ගත්තා. ඔවුන් පවුලක් වුණා, කණ්ඩායමක් වුණා. ඔවුන් කුඩා දරුවන් ආරක්ෂා කළා. ආහාරයකට බෙදාගත්තා. මෙහෙම එකට ජීවත් වුණ එක ඔවුන්ගේ ජීවිතය දීර්ඝ කළා. ඉතින් අවුරුදු දහස් ගණනක් මෙහෙම ගෙවුණා. මෙසේ යන ගමනේ ඔවුන්ට අවදානම් අතිශය භයංකාර අවස්ථා නොයෙකුත් විදිහේ සටන් සහ ස්වභාව ධර්මයත් එක්ක පොරවදින්නට සිදු වුණා. නමුත් අවසානයේ මිනිසාට ඒ සටන් ජය ගන්නට හැකියාව ලැබුණා.